අද අපි බලමු කොහොමද කළු පාටට රසම රස චිකන් කරියක් හදන්න කියලා. අපේ චිකන් කරිය හදන්න මුලින්ම අපි බැදගත්තු 3-5 මිශ්‍රණය සාදා ගන්න ඕනි. මේකට අපිට අවශ්‍ය වෙනවා සුදු කැකුළු මේස හැඳි 2ක්, ඒ වගේම ගාගත්ත පොල් මේස හැඳි 4ක්, ඒ වගේම කොත්තමල්ලි මේස හැඳි 1ක්, කපාපු සූදුරු මේස හැඳි 1ක්, උළුහල් තේ හැඳි 1ක්, කුරුදු කැබැල්ලක්, එනසාල් කරාම්බු නැටි ස්වල්පයක් වගේම අබ ස්වල්පයක්, රම්පේ සහ කරපිංචා ස්වල්පයක් අපිට අවශ්‍ය වෙනවා. මුලින්ම අපි හොඳට මැටි වළඳක් රත් කරගෙන ඒකට සුදු කැකුළු මේස හැඳි 2 දාලා රන්වන් පාට වෙනකන් අපි මේක බැද ගන්න ඕනි. ඊට පස්සේ තමයි අපි මේකට දාන්නේ ගාගත්ත පොල් මේස හැඳි 4. ඒකත් හොඳට අපි කලවම් කරගත්තට පස්සේ කොත්තමල්ලි, ඒ වගේම සූදුරු, උළුහල්, කුරුඳු, එනසාල්, කරාම්බු නැටි, ඒ වගේම අබ, රම්පේ, කරපිංචා මේ ඔක්කොම දාලා හොඳට බැද ගන්නවා. කළු පාට වෙන්න නොදී හොඳට බැද ගන්න ඕනේ. පේනවනේ මෙන්න මේ වගේ රන්වන් පාටක් අවසානයේ අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ චිකන් ටික හොඳට හොදගෙන වතුර හොඳට බේරලා මිරිස් කුඩු, ගම්මිරිස්, ලුණු වගේම සුදු ලුණු එකතු කරලා ඒ වගේම 3-5 එකතු කරලා හොඳට මික්ස් කරගෙන විනාඩි 20ක් විතර තියාගන්න ඕනි. මිරිස් කුඩු එක එක්කෙනාගේ කැමැත්ත අනුව සමහරු කැමති සැර වැඩියෙන් කන්න, සමහරු කැමති සැර අඩුවෙන් කන්න. මේ නිසා ඔයාට ගැළපෙන ප්‍රමාණයට මිරිස් කුඩු දාලා හොඳට අනාගෙන විනාඩි 20ක් තියන්න අමතක කරන්න එපා. විනාඩි 20ක් විතර මේ විදිහට චිකන් කරිය අනලා තිබ්බට පස්සේ චිකන් කරිය රස තවත් වැඩි වෙනවා. ඉන් පස්සේ අපි චිකන් කරිය හදන්න යන්නේ. මේකට අපි තෙල් තාච්චියක් ලිපේ තියාගෙන ඒකට සුදු ලුණු, ඒ වගේම කරපිංචා, රම්පේ, මිරිස්, ඒ වගේම උළුහල් ස්වල්පයක් හොඳට රන්වන් පාට වෙනකම් බැද ගන්නවා. ඊට පස්සේ තමයි අපි මේකට චිකන් ටික එකතු කරගන්නේ. චිකන් ටිකත් හොඳට බැදෙන්න තියන්න. මොකද එතකොට තමයි රසය තවත් වැඩි වෙන්නේ. චිකන් ටික බැදෙන්න අරිනකොට හොඳට මතක තියාගන්න ඕන අපි චිකන් වෙනම බදින තරමටම හොඳ ඝනකම ගතියක් එන විදිහට චිකන් ටික හොඳට බැද ගන්න මෙතෙන්දී අමතක කරන්න හොඳ නැහැ. ඉන් පස්සේ චිකන් ටික හොඳට බැදීගෙන එනකොට ඔයාලට පුළුවන් සෝස් ටිකක් එකතු කරගන්න. තක්කාලි පාවිච්චි කරන්න කැමති නම් තක්කාලි පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම රස ඔයාලට තවත් වැඩි කරගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් බටර් ටිකක්, ඒ වගේම ඔයිස්ටර් සෝස් ටිකක් මෙතෙන්දී එකතු කරගන්න. ඊට පස්සේ හොඳට කලවම් කරගන්න අමතක කරන්න එපා. ඉන් පස්සේ තමයි වැදගත්ම කාරණාව. අපි මුලින්ම හදාගත් බැදගත්තු 3-5 ටික මෙන්න මේ වගේ ලස්සන පාටක් වගේම සුවඳ හරියට විඳ ගන්න පුළුවන්. එතකොට තමයි ඉතින් චිකන් කරියේ අමුතුම රසයක් එන්නේ. ඉන් පස්සේ අපි හොඳට මේක එකතු කරගත්තට පස්සේ හොඳින් කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට දැනෙනවා වගේම පේනවා මේක කොච්චර උකු ගතියකට ඇවිල්ලාද කියලා. හදන ගමන් ඕනනම් චුට්ටක් රස බලන්නත් ඔයාලට පුළුවන් උකු ගතිය බලන්න. ඉතින් වෙනදා හදන චිකන් කරිය වගේ නෙමෙයි නේද මේ චිකන් කරිය. ඔයාටත් try කරලා බලන්න පුළුවන් මේ කලුවට හදන චිකන් කරිය. පේනවනේ හැදීගෙන එනකොට එන පෙනුම වගේම හදද්දී ඔයාට නහය පුරාම කට පුරාම කෙල ඉනෙන තරමට රසයක් වගේම සුවඳක් විඳ ගන්න පුළුවන්. ඉන් පස්සේ ලිපෙන් බාගත්තට පස්සේ බලමු කොහොමද රස කියලා. දැන් මම බලන්නේ කොහොමද චිකන් කරිය රස කියලා.
මම පළමු පාරට තමයි මේක හදලා බලන්නේ. අපි බලමු කොහොමද චිකන් කරිය රස කියලා. හොඳට මේ රස ඔක්කොම චිකන් එකට ඇතුල් වෙලා තියෙනවා. ඒ කියන්නේ ගමේ විදිහට කරනවා වගේ හැඟීමක් ආවා. මම හිතනවා මේක තමයි හදපු රසම රස චිකන් කරිය කියලා. ඔයාලට පුළුවන් try කරලා බලන්න. ඉතින් අලුත් දෙයක් ඉගෙනගෙන හොයලා බලලා අලුත් කෑමක් හදද්දි ඒක ඇති වෙන සතුට කියා ගන්න බෑ. ඉතින් ආයෙත් තවත් දවසක හමු වෙමු. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි.